Welcome to the Story Bank, a place full of stories. ඔන්න පුතේ අද ඉඳලා ටීචර් ඔයාලත් එක්ක කතාවක් බෙදාගන්න යන්නේ. කතාව අහලා ඉවර වෙලා ඔයගොල්ලෝ පුංචි වැඩක් තියෙනවා කරන්න. After you watch this video, don't forget to draw a picture of your favorite part of the story and don't forget to share your beautiful drawings with us. කතාව අහලා ඉවර වෙලා ඔයගොල්ලෝ කතාවේ ආසම කොටස ලස්සනට චිත්‍රයක් ඇඳලා ඒක අපිත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. Okay, let's listen to the story. Before we listen to the story, let's have a look at our first picture. Okay, tell me, what can you say there? Yes, it's a picture of the sky in the afternoon. හවසක පින්තූරයක් නේද පුතේ? හවස අහසේ පින්තූරයක් තමයි ඔන්න තියෙන්නේ. Yes, the sun is shining. The sun is shining like a ball of fire. ගිනි බෝලයක් වගේ ඔන්න ඉර පායලා තියෙනවා. And there is a crow. The crow is flying in the sky. ඔන්න කපුටෙකුත් ඉන්නවා. එයා පියාඹගෙන යනවා ඔන්න අහසේ. Okay, let's get back to the story. The thirsty crow. ඔන්න අපි කතාව කියන්න යන්නේ නේද? හා. It was a blazing hot afternoon. හරිම රස්නේ හවසක්. When the sun was shining like a ball of fire, a little black crow flew slowly across the sky. ඔන්න ගිනි බෝලයක් වගේ ඉර පායලා තියෙන වෙලාවේ කපුටෙක් හෙමින් පියාඹගෙන යනවා අහසේ. මෙහෙම යන අතරේ මෙන්න මෙයා මෙහෙම හිතනවා මෙයාට හරිම මහන්සි. Oh dear, I'm so tired. හරිම මහන්සි. I'm so thirsty. My throat is dry. මගේ උගුරත් වේලිලා. My wings are heavy. මගේ අත්තටුත් බරයි කියලා ඔන්න කියනවා. මෙයාට මහන්සිය වැඩිකමට අත්තටුත් බරයි වගේ තමයි දැනෙන්නේ. I can't fly any longer. මෙයා කියනවා මට නම් තව චුට්ටක්වත් පියාඹන්න බෑ. If I don't find water soon, මට ඉක්මනටම වතුර හම්බුනේ නැත්නම් එහෙම I shall surely die. මෙයා හිතනවා if I don't find water soon, මට ඉක්මනටම වතුර හම්බුනේ නැත්නම් I shall surely die. මම ෂුවර් එකටම මැරෙයි කියලා ඔන්න දැන් මේ කපුට හිතනවා. Yes, just then down below, ඒ වෙලාවෙම මෙයාට පල්ලෙහා පේනවා he spotted a clay pot under a tree. ගහක් යට clay pot එකක් තියෙනවා. He glided down and peered inside. මම මොකද කරේ? ඉන්සරේ බහලා ඇවිල්ලා මෙයා හොඳට එබිලා බලනවා මේ මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. Yes, there was water. වතුර තිබුණා කලේ ඇතුලේ, but the pot was only half full. හැබැයි වතුර තිබුණේ කොච්චරද? භාගයක් තමයි තිබුණේ. The water was far below. පල්ලෙහාම තමයි තියෙන්නේ වතුර. His beak could not reach it. එයාගේ හොටේට පුළුවන් වුණාද ඒ වතුර ටිකට ලං වෙන්න බෑ. එයාගේ හොටේට ලං වෙන්න බැරි වුණා ඒ වතුර ටිකට. Okay, now look at this picture. What can you see there? There is a tree. And also there is a clay pot under the tree. And look carefully. There are some stones scattered on the ground. බිම තියෙනවා පේනවාද පුතාලට පුංචි ගල් කැට ටිකක්. ඔන්න බිම පුංචි ගල් කැට ටිකකුත් තියෙනවා. Okay. දැන් මෙයා හිත ඉන්නවානේ what should I do now කියලා. එතකොට මෙයාට එක සැරේට පේනවා then suddenly he noticed small stones scattered on the ground. එයා දකින්න චූටි ගල් කැට ටිකක් ඔන්න ground එකේ තියෙනවා කියලා. The crow picked them up one by one. මෙයා king එක one by one ඔන්න හිඳලා and dropped them carefully into the pot. බොහොම පරිස්සමින් pot එක ඇතුළට දැම්මා. The water rose. ඔන්න දැන් වතුර උඩට එනවා higher and higher. The water rose higher and higher. And at last අන්තිමට මොකද උනේ? The clever crow drank deeply. හොඳට බඩ පිරෙන්න වතුර බොන්න පුළුවන් වුණා. ටීචර් කතාවක් කියලා දුන්නා. ඒ වගේම මේ කතාවේ the thirsty crow taught us a lesson. මේ crow අපිට කතාවක් කියනවා. මොකද කියන්නේ? Clever thinking can solve even the hardest problem.
හොඳට කල්පනා කරොත් අපිට අමාරුම ප්‍රශ්නයක් වුණත් විසඳ ගන්න පුළුවන් කියලා ඔන්න අපේ කපුටා අපිට කියලා දෙනවා. ඉවරලි සඩීච යන්නේ. මතක් කරලා චිත්‍රයක් දෙන්න ඕනේ නේද? Okay. Thank you for joining me and see you soon with another beautiful story.